මිනිහෙකුට පුරුදු දෙයක් නෙවෙයි නම් ඒක පුරුද්දක් නෙවෙයි නම් ඒක කරන්න අමාරුයි. පුරුද්දක් නෙවෙයි නම් ඒක කරන්න අමාරුයි මිනිස්සුන්ට. ඒතර දෙයක් පුරුද්දක් වෙන්න මිනිස්සුන්ට අපි කියන්නේ දවස් 21ක් යනවා කියන්නේ. ඒක විද්‍යාත්මක කාරණාවක්. කෙනාගෙන් කෙනාට පොඩ්ඩක් ඕක එහෙ මෙහෙ වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ ඇවරේජ් වශයෙන් දවස් 21ක් යනවා මිනිස්සුන්ට දෙයක් හැබිට් එකක් වෙන්න. ඒතර ඕගොල්ලෝ මේ සතියක් විතර වැඩ කරන්න හදලා කියනවා වැඩ කරන්න බෑ හරියන්නේ නැහැ කියලා. අමාරුවෙන් දත්මිඩි කාගෙන දවස් 21ක් කරන්න අඩුම ගානේ. සති 3ක් කරන්න අඩුම ගානේ. එහෙම කරද්දි තමයි ඔයාගේ ඇඟේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය සහ ඊටු සියලු දේවල් ඒකට අනුගත වෙන්නේ. ඒකට කාලයක් යනවා. ඒ යනවා සතියක් වැඩ කරලා ඒක නවත්තන්න එපා. ප්ලෑන් එකක් හදාගෙන ඒ විදිහට සතියක් ගිහිල්ලා ඒක හරි ගියේ නෑ කියලා ඒක අතාරින්න එපා. අඩුම සති 3ක් ඒක යන්න ඕන ඔයා. වැඩ කරන එක එන්න ලේසි වෙන්නේ නෑ. වැඩ කරන එක කරන්න ඒක ලේසි වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය මාස දෙකක් ඒ කියන්නේ දවස් 60ක් විතර යනවා ඒක નિરાයාසයෙන්ම වෙන ගානට එන්න. ඉතාලම නිකන් පුරුද්දක් විදිහට එන්න. ඒකට කම්ප්ලේන් කරන්න එපා. ඒක පැමිණිලි කරන්න එපා. ඒක තමයි හැපි. ඒක හින්දා නවත්තලා දාන්නත් එපා. ඒකට ෆේස් කරන්න පුරුදු වෙන්න. එතකොට මේ කියන ප්‍රශ්න වලින් ඔය පටන් ගන්න හිතෙන්නේ නැහැ. වැඩ කල් දානවා. ඒව නවතිනවා. ඔයා වැඩේ කරද්දි ඔයා වැඩේ කරනවා කියලා ඔයාලට ටික ටික තේරෙද්දි ඔයාලට තව කරන්න හිතෙනවා.